කියලා පිළිගන්නවා මගේ YouTube channel එකට අදත් ඔයාලව ආදරෙන්. ගොඩක් දවසකින් මම හදන කෑම වීඩියෝ එකක් දාන්න බැරි වුණ නිසා ඔන්න අද මම අරගෙන ආවා මම හදපු රසම රස කෑම එකක වීඩියෝ එකක්. අද ඉතින් මම හදන්න යන්නේ රුහුණුවකින් මේ දවස්වල ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තියෙන කොත්තු පැකට් වලින් හදන කොත්තු රෙසිපි එකක් තමයි. ඉතින් මේකේ එක පැකට් එකක ග්‍රෑම් 100ක වගේ ප්‍රමාණයක් තියෙනවා. රුපියල් 120ක් තමයි මේ පැකට් එකක් උනේ. අපි බලමු ගිහිල්ලා කොහොමද මේක හදාගන්නේ කියලා. මම මේ විදිහට පැකට් එකක් කැඩුවා. කැඩුවාම මේ වගේ වියලි කොත්තු කෑලි ටිකක් තමයි තියෙන්නේ. ඊට අමතරව මේ වගේ සීසනින් පැකට් එකකුත් අපිට හම්බ වෙලා තියෙනවා. මුලින්ම මම මේ විදිහට වතුර එකක් රත් වෙන්න තියනවා. ඒකට ලුණු චුට්ටකුත් එකතු කරලා තමයි රත් වෙන්න තිබ්බේ. දැන් මේ වතුර එක හොඳට රත් වෙනකොට මම අර පැකට් වල තියෙන කොත්තු කෑලි ටික මේ විදිහට එකින් එක නටන වතුරට දාගන්නවා. ඊට පස්සේ විනාඩි 8ක් 10ක් විතර මේ විදිහට හොඳට අර කොත්තු කෑලි ටික අපි තම්බ ගන්න ඕනේ. පැකට් එකේ ගහලා තියෙන්නේ විනාඩි 8ක් 10ක් විතර වෙලාවක් තම්බ ගන්න කියලා. මම ඉතින් විනාඩි 10ක් විතර මේ විදිහට හොඳට තම්බ ගත්තා. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට කොත්තු එක හදන්න එළවලු ටිකක් කපා ගත්තා. මම අරගෙන තියෙනවා ගෝව ටිකක් කපලා අරගෙන ඊට පස්සේ තක්කාලි ගෙඩියකුත් කපලා තියෙනවා. ඊට පස්සේ කැරට් අලයක් සහ ලීක්ස් ටිකක් මේ විදිහට හීනියට කපලා අරගෙන තියෙනවා. ඊට අමතරව ලොකු බොම්බයි ලුණු ගෙඩියක් කපලා අරගෙන තියෙනවා. කරපිංච ටිකක් සහ කුඩු පොත්තක් තියෙනවා. මේ තියෙන්නේ මම එකට එකතු කරන කුඩු බඩු ටිකක්. කෑලි මිරිස්, මිරිස් කුඩු, කහ කුඩු, තුණු පහ කුඩු ඊළඟට ගම්මිරිස් ඇට එක්ක සුදු ලුණු ගෙඩියක් පොත්ත පිටින්ම මේ විදිහට තලලා අරන් තියෙනවා. පොත්ත පිටින්ම මේ විදිහට තලලා අරගත්තාම ගොඩක් රසයි කොත්තු එකට එකතු කරාම. ඔන්න දැන් අපේ කොත්තු එක තැම්බිලා ඉවරයි. මම දැන් ලිප ඔෆ් කරගන්නවා. මෙන්න මේ වගේ ගානට තැම්බුනහම අපි ඇල් වතුර දාලා මේක හොඳට වතුර ටික පෙරලා අයින් කරගන්න ඕනේ. මේ තියෙන්නේ ඇල් වතුරෙන් කොත්තු ටික පෙරලා සෝදලා ගත්තට පස්සේ දැන් මම ලෑස්ති වෙන්නේ මේ කොත්තු එක හදාගන්න. ඉතින් මේ විදිහට ලොකු මැටි හැටියක් විතර තියලා ඒකට තෙල් දාලා ඒක රත් වෙනකොට මම මුලින්ම ඒකට එකතු කරගත්තේ කලපිංචක් කුඩු සහ ලුණු ටිකක්. ඊට පස්සේ මම මේකට බිත්තරයක් කඩලා දාගත්තා. ඊට පස්සේ අර කරපිංච ලුණු ටිකත් එක්ක මේ බිත්තරේ හොඳට තෙලින් ටෙම්පරාදු වෙන්න දුන්නා. ඊට පස්සේ මම ඉතුරු ලුණු ටිකත් මේ විදිහට බිත්තරේට එකතු කරගත්තා. ඊළඟට මම අර කපාගත්තු එළවලු ටික ඔක්කොම එකට මේ විදිහට එකතු කරලා අර ටෙම්පරාදු වෙච්ච බිත්තරෙත් එක්ක හොඳට කලවම් කරගන්නවා. ඊට පස්සේ මම මේකට අර කොත්තු පැකට්ටේ තිබිච්ච සීසනින් පැකට් තුනම එකතු කරගත්තා. සීසනින් පැකට් කියන්නේ එකේ කුඩු බඩු පැකට් තුනක් තමයි තිබුණේ. මම ඒ තුනම එකතු කරගත්තා. ඊට අමතරව කහ කුඩු, කෑලි මිරිස්, ගම් මිරිස්, මිරිස් කුඩු තුන පහ කුඩුත් එකතු කරගත්තා. ඊට පස්සේ තව ලුණු චුට්ටකුත් මම මේකට එකතු කරගත්තා. ලුණු රස බලලා ඕගොල්ලෝ අඩු වැඩි එකතු කරගන්න. ඊට පස්සේ මම අර තඹගත්තු කොත්තු කෑලි ටික මේකට එකතු කරලා එළවලු ටිකත් එක්ක හොඳට කලවම් කරගත්තා. මේකට මම ඊට අමතරව තක්කාලි සෝස් ටිකකුයි සීනි චුට්ටකුයි එකතු කරගත්තා. ඒක අත්‍යවශ්‍යම නෑ. ඔයාලට කැමති නම් මේවා එකතු කරගන්න පුළුවන්. ඊට අමතරව ඉතින් සෝයි සෝස්, එතකොට ඔයිස්ටර් සෝස්, ඒ වගේ සෝස් වර්ග තියෙනවා නම් ඒවත් එකතු කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මේ ජාති ඔක්කොම දාලා හොඳට කොත්තු එක කලවම් කරගත්තා. තව ඉතින් මේකට ඔයාලට මස් මාළු, ඊස්සු දැල්ලෝ ඒ වගේ දේවල් තියෙනවා නම් ඒවත් මේකට එකතු කරගන්න පුළුවන්. මම ඉතින් අද එකතු කරගත්තේ බිත්තර සහ එළවලු විතරයි. ඉතින් ඔන්න මේ තියෙන්නේ අපි හදපු කොත්තු එකේ ෆයිනල් ලුක් එක. රස පාටට තියෙනවා. උණුවෙන් කනකොට තමයි මේක ගොඩාක් රස. ඉතින් ඔයාලත් මගේ මේ රෙසිපි එකට කැමති නම් try කරලා බලන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට ගිහින් එන්නම්.